ඔබ පිළිගන්න මේ තමයි ලංකාවේ නිවැරදිම නිර්මලම මුල්ම ත්‍රිපිටකය. මේක පෙළ දහම. එහෙමයි. මේකේ තියෙන්නේ කිසිම තැනක මේකේ පේලි මේ වචන කඩලා නැහැ. එහෙමයි අපි එකම වචනයක්වත් අතන වාක්‍ය යම් කිසි තැනක පටන් ගත්තා නම් එකම දිගට මේ මෙතෙන්ට එනකම් එකම විලාවකවත් වචන කඩලා නැහැ. හැබැයි හාමුදුරනේ එහෙම කරන්න නැත්තේ ඇයි? ඒක තමයි පෙළ දහම. දැන් මේක ඒකනේ කිව්වේ පඤ්ඤත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. දැන් අපි ගමු මේක. බෙනේක නායක. මේක කැඩුවොත් බෙනේ කණේක් කියලා කඩන්න පුළුවන්. එහෙමයි. එක්ක බෙනේක නායක කියලා කඩන්න පුළුවන්. නමුත් මේක ධර්මයේ දන්න කෙනෙකුට මේකේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා තියෙන හැම කෙනෙකුටම මේකේ අර්ථ ධර්ම නිරුක්ති විග්‍රහ කරන්න පුළුවන් පෙළට. නමුත් නොදන්න මිනිහෙකුට මේක තේරුම් ගන්න අර්ථයක් නැහැ, හරයක් නැහැ. ඒ වගේ යම්කිසි සූක්ෂම ක්‍රමයකුත් මේකට යොදලා තියෙනවා මේ පෙළ දහමට. මේ පෙළ දහම හැම කෙනෙකුටම කියව ගන්න බෑ. අර්ථ ධර්ම නිරුක්ති තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙකුට එක වචනේ එක පදම ඔක්කොම සියලු දේ අර්ථ ධර්ම හැටියට මතු කරලා පෙන්වන්න පුළුවන්. ඒකයි පෙළ දහම කියන්නේ. එහෙමයි.